අද අපි කතා කරන්න යන්නේ 2019 මට මතක විදිහට ආපු කුඹලංගි නයිට්ස් කියන මලයාලම් මූවී එක ගැන. එතකොට අපි මේ මූවී එක ගැන කතා කරොත් එහෙම මේක මේ මාර මේ ස්ටෝරියක් තියෙන එහෙම නැත්නම් අමුතු වයිබ් එකක් කියන අමුතු ස්ටෝරි එකක් තියෙන එකක් නෙමෙයි. මේක හරියම සාමාන්‍ය ස්ටෝරි එකක්. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මේ මූවී එකේ තියෙන හැම දෙයක්ම හැම සීන් එකක්ම අපි වෙන මූවීස් වලින් දැකලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ජීවිත කාලේ බලපු ෆිල්ම් වලින් මේකේ තියෙන ගොඩක් දේවල් ඒ මූවී වලින් අපිට ටච් වෙලා තියෙනවා. හැබැයි මේකේ පොඩි නම් දැන් කතාව කියන්නම්කෝ. මේකේ මුලින්ම ගත්තොත් එහෙම මේකේ බේසික් කතාව තියෙන්නේ ෆැමිලි එකේ ඉන්න 4 දෙනෙක්. කොල්ලෝ 4 දෙනෙක් ඉන්න ෆැමිලි එකක්. මේකේ මේ කතාව මුලින්ම අම්මයි තාත්තයි නැතු මේ 4 දෙනා එක ගෙදර තමයි ඉන්නේ. ඒතර මේ අතර පොඩ ප්‍රශ්න තියෙනවා. හරිද? එතකොට ඒ අන්නේ 4 දෙනා අම්මෙක් තාත්තෙක් නැතුව කොහොමද මේ ජීවත් වෙන්නේ? කොහොමද ජීවිතේ ගෙනියන්නේ කියන එක තමයි මේකේ තියෙන්නේ. ඒතර මේක ගත්තොත් එහෙනම් මේක ටුවරිසම් බේස් වෙච්ච විලේජ් එකක්. එතකොට එයාලගේ කට්ටිය එක විදිහට ටුවරිසම් වලට සම්බන්ධ වෙනවා. ඒ වගේම මේක මාළු වෙළඳාම් කරන ප්‍රධානම ජීවිකාව වෙන්නේ මෙයාලගේ මාළු. මොකද මේක ගඟක් ළඟ තියෙන ගමක්. එතකොට ඊට පස්සේ මේක ගත්තොත් මේ කතාවේ අපිට සහෝදරයෝ අතර තියෙන බැඳීම පෙන්වනවා. ඒතර ආදරය, ඒතර අපි කොහොමද ජීවිතේට මොනවද කියන්නේ අන්තිමට ප්‍රශ්න වෙලා ජීවිතේ සම්පූර්ණ වැටුණට පස්සේ අපි ආපහු කොහොමද අලුත් බලාපොරොත්තුවක එක්ක ජීවිතේ පටන් ගන්නෙ. ඒතර ඒ විදිහ අපිට පවුලකින් තියෙන සපෝට් එක කියන එක කොච්චර වැදගත්ද. ඒතර අපි අලුතින් ජීවිතය හදද්දී අපි ජීවිතේ කොච්චර කැපකිරීම කරන්න ඕනද. ඒ වගේ හරි අර අපිට සමීප හරි ලස්සන මානුෂී අත්දැකීම් කියන එක මාර විදිහට පෙන්වන මූවී එකක්. ඒකට අපිට මේක බැලුවට පස්සේ බලලා ඉවරනට පස්සේ වව් මේක මාරයිනේ. යනට ෆීල් ගුඩ් කියලා අන්න ඒ ෆීලිං එක ගන්න පුළුවන්. ඒතර අනිත් එක තමයි මේක හරි මේකේ තියෙන පරිසරය මේ හැමදේම අපිට මාරම සමීපයි. මලයාලම් මූවී එකක් වෙන එකත් එහෙමයි. ඒකටත් වඩා මේකේ තියෙන ගෙවල් ඒ හැමදේම අපිට මාරම සමීපයි. ඒකක් තියෙනවා. එතකොට තව ගත්තොත් එහෙම අර මිනිස්සු විදිහට අපි මොනවද ඇත්තටම මොකටද ජීවත් වෙන්නේ වගේ එකක් දැනෙනවා මේකේ. හරිද? ඒ හින්දා මේ අපි කියන්නේ ෆිල්ම් බලන කෙනෙක් විදිහට අතාරින්නේ නැතුව බලන්න මූවී එකක් තමයි මේ කුඹලංගි නයිට්ස් කියන මූවී එක. හින්දා අනිවාර්යෙන් බලන්න නැත්තම් බලන්න ඕනේ. ෆීල් ගුඩ් කියන ෆීලිං එක ගන්නයි මාරම මේ calm and quiet environment එකක් ෆීල් කරන්න ඕන. ඊට පස්සේ අනිත් හැමදේම සරලව කොහොමද ජීවත් වෙන්නේ, කොහොමද මිනිස්සුන්ගේ හැඟීම් කොයි වගේද, අපි අතර තියෙන බැඳීම් කොයි වගේද, අපි කොච්චර පරිසරයට ආදරය කරනවද, අපි පරිසරයට කොච්චර ජීවත් වෙනවද, අර ඒ වගේ මානුෂීය හැඟීම් ගොඩාක් තියෙන එකක් තමයි කුඹලංගි නයිට්ස් කියලා කියන්නේ. එහෙනම් බලන්න අනිවාර්යෙන් බලන්න කියලා ආරාධනා කරනවා. මාරම ලස්සන මූවී එකක්. ඒ නිසා බලන්න නැති අයට අනිවාර්යෙන් මේ මූවී එක බලන්න කියලා ආරාධනා කරනවා. බලලා ඒ ෆීල් ගුඩ් ෆීලිං එක අනිවාර්යෙන් ගන්න.